හොඳයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හේවලි ප්‍රයාසන්ට දේවස්ථානය විසින් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගනු ලබනවා. අද දවසේත් ඔබගේ ප්‍රශ්නයට, ඔබගේ ගැටලුවට, ඔබගේ රෝගයට සුවය ලැබෙන පිණිස යාචනා කරන්නට යනවා. ඔබට ඔබගේ කාරුණික ඉල්ලනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ මේ යාචනාවට ඇහුම්කන් දෙනවද? සහ මේ යාචනාව සමග බෙක්සිත් වෙනවද? ඔබ විශ්වාසයෙන්, හදවතේ විශ්වාසයෙන් වවංකකම මේ යාචනාව සමග එක්සිත් වෙන්න කියලා ඔබගෙන් කාරුණික ඉල්ලනවා. ඔබ මේක ඕනාවට එපාවට මේකට ඇහුම්කන් දෙන්න එපා. ඔබගේ තියෙන අවශ්‍යතාවයන් ඉටු කරමින් මේක අනවශ්‍ය ලෙස මේකට ඇහුම්කන් දෙන්න යන්න එපා. මේක ආත්මයේ සැබෑකම මුළු බුද්ධියේ, මුළු ශක්තියේ, මුළු හදවතින්ම විශ්වාසයෙන් මේ යාචනාවට ඇහුම්කන් දෙන්න. ඒ වගේම අපේ තවත් යාචනා, අපේ දේශනා ඔබට ලබා ගන්න පුළුවන්. අපේ YouTube channel එක ඔබට subscribe කරලා follow කරන්න. එතකොට අපේ හැම යාචනාවක් සහ හැම දේශනාවක්ම ඔබට notification එකක් ලෙස ඔබට ලැබෙයි. එතකොට ඔබට අපි live සම්බන්ධ වෙන මොහොතේදීත් ඔබට live සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට තවත් කෙනෙක්ට මේ යාචනාවෙන් ආශිර්වාදයක් ලබා ගන්න, ඔබ ලැබුව ආශිර්වාදය තවත් කෙනෙක්ට ලබා ගන්න, ඔබට තවත් කෙනෙක්ට මේක ෂෙයා කරන්න පුළුවන්. අපේ YouTube channel එක ඉදිරියට මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය සේවය කරන්න, ඉදිරියට ගෙනියන්න ඔබ යේසුස් වහන්සේගේ ප්‍රේමය තුල උදව් කරන්න කියලා ඔබගෙන් ඉල්ලනවා. ඔබට විශේෂ යාචනා අවශ්‍ය නම් ඔබට විශේෂ දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්නට ඔබට අපිට අමතන්න පුළුවන්. ඔබ වෙනුවෙන් පැය 24 අපි සේවය කරන්න, ඔබට සේවය කරන්න උන්වහන්සේගේ ප්‍රේමය තුල අපි විශ්වාසවන්තව සිටින. හොඳයි, අපි මේ ගීතිකාවෙන් පස්සේ මම යාචනා කරනවා ඔබට මේ යාචනාව සමග එක්සිත් වෙන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. Gauraveva mage shedevya nahas prasansa සියලු පාපේ නිදහස් කරන දෙවියන් වහන්සේ ප්‍රස්තුති වේවා අපියන්. ඔබට ගෞරවය වේවා අපියන්න් වහන්සේ. ඔබට මහිමය වේවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ. සෑම පාවින් මුදවා, සෑම පවින් ගලවා, යේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි. යේසුනි මගේ දිවිය සෝදාළුව මැනවි. සෑම පවින් මුදවා, සෑම පවින් ගලවා, යේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි. යේසුනි මගේ දිවිය සෝදාළුව මැනවි. ස්තුති වේවා අපියන්. පාපයට කමාවත්, රෝගයට සුවය, ශාපයට මිදීමක් දුන්නා වූ ජීවමාන ජේසු, ඔබට ස්තුති වේවා පියාණන් වහන්සේ. ඔබට ගෞරවය වේවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ. හාලෙලූයා. ඔබට මහිමය වේවා ජීවමාන ස්වර්ගික පියාණනි. තරුණු බිඳුණු සිත ඔබට ප්‍රසන්නයි. පූජාවක් ඔබ නොසොයන්නේ
තලුණු බිඳුණු සිත ඔබට ප්‍රසන්නයි. පූජාවක් ඔබ නොසොයන්නේ. යේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි. යේසුනි මගේ දිවිය සෝදාළුව මැනවි. සෑම පවින් මුදවා සෑම පවින් ගලවා. යේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි. ස්තුති වේවා පියාණන්. සියලු පාපයට කමාව දෙන දෙවියන් වහන්සේ බලවන්ත ලේ නිසා ස්තුති වේවා පියාණන්. ඒ ශුද්ධ ලේ නිසා ස්තුති වේවා. ඒ අමිලෝ ලේ නිසා ස්තුති වේවා පියාණන්. ඔබ සවන් දී එය ඉටු කරනට අඳුරු බවින් මා මුදනු මැනේ. ඔබට සවන් දී එය ඉටු කරනට අඳුරු බවින් මා මුදනු මැනේ. යේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි. යේසුනි මගේ දිවිය සෝදාළුව මැනවි. සෑම පවින් මුදවා සෑම පවින් ගලවා. යේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි. යේසුනි මගේ දිවිය සෝදාළුව මැනවි. හලලූයා. ස්තුති වේවා පියාණන් වහන්සේ. ඔබගේ බලවන්ත ලේ නිසා ස්තුති වේවා පියාණන් වහන්සේ. පියාණනි අහසත් පොළවත් අතරේ කුරුසේදී පියාණනි ලේවගුරුලා කුරුසේදී මැරිලා පාතාලට බෑලා තුන්වෙනිදා මලවුන්ගෙන් ජයගත්තා වූ ජීවමාන යේසුනි ඔබට ස්තුති වේවා. ඕ පියාණන් වහන්සේ ඔබට මහිමය වේවා පියාණන් වහන්සේ. පියාණනි විඳින්න බැරි වේදනාව පියාණනි කටුවටුණු පියාණනි අන පහරවල් දරාගත්තා වූ ජීවමාන යේසුනි සියලු පාපයෙන් ශාපයෙන් නිදහස් කරලා රෝගයට සුවය දුන්නා වූ ජීවමාන යේසුනි ඔබට මහිමය වේවා පියාණන් වහන්සේ. මේ මොහොතේ පියාණනි මේ මොහොතේ යාචනා කරනවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ. පියාණනි ඔබගේ වචනේ තියෙන එවිට නුඹ මට යාචනා කරපන්න නුඹ නොදන්න මහත් අමාරු පුදුම දේ කරපෙන්නන්නේ කියලා පියාණනි මේ මොහොතේ යාචනා කරනවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ. පියාණනි මේ යාචනාව සමග එක්සිත් වෙන්නේ කවුද? මුළු හදවතින් ස්වාමිනී ආත්මයෙන් සැබෑකමෙන් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් මුළු හැඟීමෙන් ස්වාමිනී මේ යාචනාව සමග කවුද එක්සිත් වෙන්නේ? හැම කෙනෙක් ඔබගේ දයාතර බාර කරනවා පියාණනි. කුඩා දරුවා සිට වැඩිමහලා දක්වා ඔබගේ දයාතර බාර කරනවා ස්වාමිනී. ඔවුන් ඉන්න ස්ථාන ඔවුන් ඉන්න භූමිය ඔබගේ දයාතර බාර කරලා යාචනා කරනවා
පියාණනි ඔවුන් ව්‍යාපාර කරන තැන වෙන්න පුළුවන් මේ යාච්ඡාව වුන්කන් දෙන්නේ. නැත්නම් රැකියා කරන තැන වෙන්න පුළුවන්. ඔවුන්ගේ නිවස වෙන්න පුළුවන්. ස්වාමිනී ඔවුන් කොයි ස්ථානයක ඉඳලාද මේ යාච්ඡාව සමග සිත් වෙන්නේ. පියාණන් වහන්සේ හැම ස්ථානයක්ම ඔබගේ දෑතට බාර කරලා යාච්ඡා කරනවා. පියාණනි මම යාච්ඡා කරනවා මේ මොහොතේ ස්වාමීන් වහන්සේ මොවුන්ගේ ඉන්න ස්ථාන, මොවුන්ගේ ජීවිත, මොවුන්ගේ ශරීරවලට, මොවුන්ගේ ජීවිතවලට, මොවුන්ගේ ඉන්න භූමි, ඉන්න ස්ථානවලට, නිවස්වලට, භූමිවලට සහ පියාණන් වහන්සේ මොවුන්ගේ ව්‍යාපාර කරන ස්ථානවලට, රැකියා කරන ස්ථානවලට විරුද්ධව පියාණන් වහන්සේ ක්‍රියා කරන්න උත්සාහ කරන සියලු මේ පුරාණ සර්පයාගේ ආත්මයේ බලය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බැඳේ බලය සම්පූර්ණ කඩනවා. පියාණන් වහන්සේ මම යාච්ඡා කරනවා මොවුන් ඉන්නා වූ භූමිවලට, මොවුන් ඉන්න ස්ථානවලට විරුද්ධව, මොවුන්ගේ ශරීරවලට, ජීවිතවලට, මොවුන්ගේ පෞල් ජීවිතවලට විරුද්ධව, මොවුන්ගේ දරුවන්ගේ ජීවිතවලට, දෙමව්පියන්ගේ, සහෝදරයන්ගේ ජීවිතවලට, ශරීරවලට විරුද්ධව ක්‍රියා කරන්න උත්සාහ කරන සියලුම ලුසිෆර්ගේ බලයත්, ඒ සැලසුම් සහගත කණ්ඩායමවල බලයත්, ඒ මුළු ක්‍රියාකාරීත්වය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බැඳේ බලය සම්පූර්ණ කඩනවා. පියාණන් වහන්සේ මොවුන්ගේ භූමිවලට, මොවුන් ඉන්න ස්ථානවලට, මොවුන්ගේ ශරීරවලට, ජීවිතවලට, මොවුන්ගේ පෞල් ජීවිතවලට, මොවුන්ගේ දරුවන්ගේ, දෙමව්පියන්ගේ, සහෝදරයන්ගේ, ඥාතීන්ගේ, ස්වාමීන් වහන්සේ ශරීරවලට, ජීවිතවලට විරුද්ධව ක්‍රියා කරන්න උත්සාහ කරන සියලුම පියාණනීය අධිපතිකමේ ආත්මවලින්, සියලු පරාක්‍රමී ආත්මවලින්, අන්ධකාර ලෝකයේ මුලාදෑමී ආත්මවලින් ස්වර්ග ස්ථානවල ක්‍රියා කරන උත්සාහ කරන සියලු ආකාශ මට්ටමේ, පොළොවේ මට්ටමේ, භූමියේ මට්ටමේ ක්‍රියා කරන සියලුම ක්‍රියාවල් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බැඳේ බලය සම්පූර්ණ කඩනවා. පියාණන් වහන්සේ මම යාච්ඡා කරනවා මොවුන්ගේ ඉන්න ස්ථානවලට, භූමිවලට විරුද්ධව, ඉන්න ස්ථානවලට විරුද්ධව, මොවුන්ගේ ශරීරවලට, ජීවිතවලට විරුද්ධව, මොවුන්ගේ පෞල් ජීවිතවලට, මොවුන්ගේ දරුවන්ගේ, මොවුන්ගේ පුරුෂයන්ගේ, භාර්යාවගේ, දෙමව්පියන්ගේ, ස්වාමීන් වහන්සේ ඥාතීන්ගේ ජීවිතවලට, ශරීරවලට විරුද්ධව පියාණනි ක්‍රියා කරන්න උත්සාහ කරන සියලුම ආලෝක දූතයාගේ බලයත්, ඒ මුළු සැලසුම් සහගත කණ්ඩායමවල බලයත්, ඒ මුළු ක්‍රියාකාරීත්වය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බැඳේ බලය සම්පූර්ණ කඩනවා. පියාණන් වහන්සේ මොවුන්ගේ භූමි, මොවුන් ඉන්න ස්ථාන, මොවුන්ගේ මනස, කැමැත්ත, හැඟීම, ආත්මය, ශරීරයේ ප්‍රාණය වෙලාගෙන ඉන්න, මොවුන්ගේ පවුල් වෙලාගෙන ඉන්න, ස්වාමිනී මොවුන්ගේ දරුවන්ගේ ජීවිත වෙලාගෙන ඉන්න, පුරුෂයන්ගේ, භාර්යාවන්ගේ ජීවිත වෙලාගෙන ඉන්න, දෙමව්පියන්ගේ ජීවිත වෙලාගෙන ඉන්න, සහෝදරයන්ගේ ජීවිත වෙලාගෙන ඉන්න සියලුම ඒ වෙලුන් කැඩිලා යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඉවත් වේවා. ඔවුන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ගේ මනස, කැමැත්ත, හැඟීම, ආත්මය, ශරීරය, ප්‍රාණය තිබෙන සෑම බන්ධනයකින් දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා. පියාණනි මම යාච්ඡා කරනවා ඔවුන්ගේ භූමිවලට, මොවුන්ගේ ඉන්න ස්ථානවලට, මොවුන්ගේ ශරීරවලට, ජීවිතවලට විරුද්ධව, මොවුන්ගේ පෞල් ජීවිතවලට, දරුවන්ගේ, දෙමව්පියන්ගේ, සහෝදරයන්ගේ, පුද්ගලික මොවුන්ගේ ජීවිතවලට, ශරීරවලට විරුද්ධව ක්‍රියා කරන්න උත්සාහ කරන සියලු පරම්පරාගත යක්ෂ බලවේගවලින්, භූත බලවේග, අනවින බන්ධන, කොඩිවින, ශූන්‍යම්, පිල්ලි, වශී, ගුරුකාන්, ජන්ත්‍ර මන්ත්‍ර, නීචකුල බන්ධන වලින්, භුක්ත බලවේග, ප්‍රාණ බන්ධන, රොඩී බන්ධන තුලින්, කැවිච්ච බන්ධන තුලින්, බන්ධලා තියෙන හැම බන්ධනයක් තුලින් ක්‍රියාත්මක වන හැම බන්ධනයකම, හැම කූට සැලසුමකම බලය සහ ක්‍රියාකාරීත්වය දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් මොවුන්ගේ භූමිවලින්, මොවුන්ගේ ස්ථානවලින්, මොවුන්ගේ ශරීරවලින්, ජීවිතවලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්
දැන් ඉවත් වේවා. පියාණනි මම යාච්ඡා කරනවා ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් පියාණන් වහන්සේ දැන් පියාණන් වහන්සේ මොවුන්ගේ භූමිවල මොවුන්ගේ නිවස්වල වල්වල තියෙන මොවුන්ගේ රැකියා කරන ව්‍යාපාර කරන ස්ථානවල වල්වල තියෙන බන්ධන සහ පන්නපු බන්ධනවල් ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඒවා කැඩිලා ඉවත් වේවා. පියාණන් වහන්සේ මම යාච්ඡා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් පියාණන් වහන්සේ පියාණනි මොවුන්ගේ ස්වාමීන් වහන්සේ හිස පටන් පාදපුල දක්වා ඔබගේ ලේ වලින් වසාගත මැනව පියාණනි. පියාණනි මම යාච්ඡා කරනවා මොවුන්ගේ හිස සම්බන්ධ හැම රෝගයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ හිස සම්බන්ධව පියාණන් වහන්සේ හැම රෝගයක්ම ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වේවා. ඔබගේ බලය ස්පර්ශ වේවා පියාණනි. පියාණනි මොලේ උණ වැනි රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. මොලේ පිළිකා ජේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ යාච්ඡා කරනවා පියාණන් වහන්සේ මොලේ ස්නායුවල දුර්වලභාවයල් ජේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ යාච්ඡා කරනවා පියාණන් වහන්සේ මානසික රෝගීන් ජේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ යාච්ඡා කරනවා පියාණන් වහන්සේ පීනස් රෝගීන් ජේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි යාච්ඡා කරනවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි පියාණන් වහන්සේ හිසේ පියාණනි අසාමාන්‍ය කැක්කුම් ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි ඉරුදාවේ කියන්නා වූ රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි මම යාච්ඡා කරනවා ස්වාමීන් වහන්සේ උදෑසනට හිසේ කැක්කුම් සන්ධ්‍යා කාලේ දහවල් කාලේ හිසේ කැක්කුම් ස්වාමීනි වරින් වර ඇති වෙන හිසේ කැක්කුම් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් පියාණන් වහන්සේ මේ යාච්ඡාව සමග එක්සිත්ලා ඔවුන් හිස අත තියාගෙන ඉන්නවද දැන් මොනම රෝගයක් වුණත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි මම යාච්ඡා කරනවා පියාණන් වහන්සේ ඔබගේ හිසට කටුවටුන්නක් දාලා උණ බම්බෝලින් ගහද්දි ගලාගෙන ගියා වූ ලේ කරුණු කොටගෙන සහ හිස තුවාල වෙලා ගියා වූ කරුණු කොටගෙන දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් හිස සම්බන්ධ හැම රෝගයක්ම සුව වේවා. පියාණනි මම යාච්ඡා කරන ඇස් සම්බන්ධ හැම රෝගයක් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ඇස්වල දුර්වලභාවය ස්නායුවල දුර්වලභාවය යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ ඇස්වල ප්‍රෙෂර් කොලෙස්ටරෝල් දියවැඩියාව වැනි රෝග ජේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ඇස්වල සුදෑවිල්ලා ස්වාමිනී සිටින රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුද අතුරුදහන් වේවා පියාණනි. පියාණන් වහන්සේ ඇස්වල පියාණනි ළඟ පේන්න දුර පේන්න නැති රෝගීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වේවා. පියාණන් වහන්සේ යාච්ඡා කරනවා පියාණන් වහන්සේ කණ්ණාඩි නොදා පෙනීම එන්නැති රෝගීන් ස්වාමිනී කණ්ණාඩි දාලා පෙනුම ලබා ගන්න රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් කණ්ණාඩි දාන්න නැතුව ඔවුන්ට පෙනීම යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා පියාණනි. පියාණනි යාච්ඡා කරනවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ පියාණනි ඇස්වල හැම රෝගයක්ම ජේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණම සුව වේවා. පියාණන් වහන්සේ ඇස්වල ස්නායු මැරලා තියෙන ස්නායු වලට යේසුස් වහන්සේගේ නාමයෙන් ජීවනයේ නිදහස් වේවා පියාණනි. පියාණනි ඔබ ක්‍රියා කර මැනව මගේ ශුද්ධ දෙවියන් වහන්සේ යාච්ඡා කරන ඇස්වලට ඔබගේ ආලේපේ අභිෂේකයේ නිදහස් වේවා පියාණනි. වෛද්‍යවරු ඇස්වල පෙනීම ගන්න බෑ කියලා ඉන්න රෝගීන් ඉන්නවද? ජේසුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ගේම ඇස්වල පෙනීම යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා.
පියාණනි ග්ලූකෝමා රෝගීන් ඇස්වල ප්‍රෙෂර් ග්ලූකෝමා ජේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි මම යාචනා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් කන් සම්බන්ධ රෝග, කන් වල හැරෝ ගැලීම්, ලේ ගැලීම් වැනි රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි කන් ඇහෙන්නේ නැති රෝගීන්, බීරි කන් යේසුස් වහන්සේගේ නාමයෙන් විවෘත වේවා. පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් කන් වල ස්නායු වලට ජීවනය නිදහස් වේවා. පියාණන් වහන්සේ යාචනා කරනවා පියාණනි නාසය සම්බන්ධ රෝග, ස්වාමිනී ගඳ සුවඳ දැනෙන්නේ නැති නාසය මස්දැල් වැනි රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ උස්ම ගන්න අපහසු රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ යාචනා කරනවා මුඛයේ සම්බන්ධ හැම රෝගයක් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ පියාණනි විදුරු මස් දියවීම, අසාමාන්‍ය ලෙස දත් පණුව කෑම වැනි රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. මුඛ පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි ගොළු මුඛ යේසුස් වහන්සේගේ නාමයෙන් විවෘත වේවා. ස්වාමිනී කතා කරන්න බැරුව වචන හරියට පිට වෙන්නේ නැතුව ගොත ගෑන රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. හරියාකාර වචන පිට වෙන පිණිස ඔබගේ බලය නිදහස් වේවා. පියාණනි ස්වාමීන් වහන්සේ යාචනා කරන උගුර සම්බන්ධ රෝග, ස්වාමීන් වහන්සේ හැම රෝගයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. උගුරේ පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. තයිරෝඩ් රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් තයිරෝඩ් ග්‍රන්ථයේ රෝග යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. වායු ගෙඩි යේසුස් වහන්සේගේ නාමයෙන් අතුරුදහන් වේවා. පියාණනි ස්වාමිනී උගුරේ නහරවල් වල හීනවීම සහ උගුරේ නහරවල් වල අක්‍රියභාවය යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වේවා. පියාණනි ස්වර තන්ත්‍රවල ක්‍රියා කරන සියලු අක්‍රියභාවයන් ඉවත් වෙලා ස්වර තන්ත්‍රවලට යේසුස් වහන්සේගේ නාමයෙන් ජීවනයේ නිදහස් වේවා. පියාණන් වහන්සේ යාචනා කරනවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ උගුර සම්බන්ධ මොනම රෝගයක් වුණත් දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පෙනහැල්ල සම්බන්ධ රෝග යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පෙනහැල්ලේ පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් ශාපලත් පිළිකා, පරම්පරාගත ශාපලත් පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි පෙනහැල්ලේ වතුර තිබෙන රෝගීන්ගේ වතුර යේසුස් වහන්සේගේ නාමයෙන් අතුරුදහන් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් පෙනහැල්ලේ තිබෙන හැම රෝගයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පෙනහැලි දිය වෙලා ඉන්න රෝගීන්ගේ පෙනහැලි යේසුස් වහන්සේගේ නාමයෙන් මැවේවා. පියාණනි පියාණන් වහන්සේ පෙනහැලි වල පියාණන් වහන්සේ කුඩ්දැටි ඇවිල්ලා ස්වාමිනී පෙනහැලි වල අසාමාන්‍ය ගෙඩි හටගෙන ඉන්න හැම රෝගියෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි මම යාචනා කරන හෘද වස්තුව සම්බන්ධ රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. බයිපාස් සත්කම් කරන්න ඕනේ කියලා වෛද්‍යවරු නිගමනය කරලා ඉන්න ඒ හැම රෝගියෙක්ම ඔවුන් ලිස්ට් එකේ බයිපාස් සත්කම් කරන්න සිටින හැම රෝගියෙක්ගේ බයිපාස් සත්කම් නැතුව යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ස්වාමිනී හෘද වස්තුවේ නහරවල් බ්ලොක් වෙලා ඉන්න රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් බ්ලොක් නැතුව සුව වේවා. පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් නහරවල් වල බ්ලොක් ඉවත් වේවා. පියාණන් වහන්සේ හෘද වස්තුවේ අසාමාන්‍ය ලෙස ගැස්ම ස්වභාවයල් තිබෙන රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් යාචනා කරනවා පියාණන් වහන්සේ ගැස්ම සහ ඇස්ම තිබෙන රෝග පියාණනි පපිය හෘද වස්තුවේ පියාණනි අසාමාන්‍ය ලෙස පියාණනි අසාමාන්‍ය ලෙස හෘද වස්තුවේ රෝග සහ හෘද වස්තුවේ පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ මම යාචනා කරනවා යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්
පියාණනි ක්ෂය රෝග වැනි රෝග, සෙම රෝග, නියුමෝනියා වැනි රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි යාචනා කරනවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ, ආමාශය සම්බන්ධ රෝග, ආමාශය පියාණන් වහන්සේ ගෙඩි යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ගෑස්ට්‍රික් රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් මුළු මුලින්ම සුව වේවා. පියාණනි යාචනා කරනවා මගේ පියාණන් වහන්සේ, බඩවැලවල් වල අසාමාන්‍ය තුවාල තිබෙන රෝගීන්, ආමාශය පියාණනි පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වේවා. පියාණනි වකුගඩු සම්බන්ධ රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. වකුගඩු දිය වෙලා ඉන්න රෝගීන්ගේ වකුගඩු නැවත යේසුස් වහන්සේගේ නාමයෙන් මැවේවා. පියාණනි වකුගඩු පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. වකුගඩු බද්ධ කරන්න ඉන්න රෝගීන් වකුගඩු බද්ධ කරන්න නැතුව යේසුස් වහන්සේගේ නාමයෙන් වකුගඩු නැවත යේසුස් වහන්සේගේ නාමයෙන් මැවේවා. පියාණනි ස්වාමීන් වහන්සේ මුත්‍රාශය සම්බන්ධ රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. මුත්‍රාශය පියාණනි අසාමාන්‍ය ලෙස ප්‍රෝටීන් පිටවීම යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. මුත්‍රා සමග පියාණනි දියවැඩියාව මුත්‍රා සමග ස්වාමිනී දියවැඩියා රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් සුව වේවා. පියාණනි මුත්‍රාශය සම්බන්ධ පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. හර්නියා රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ මම යාචනා කරනවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි අක්මා සම්බන්ධ රෝග, අක්මාවේ පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ අර්ශස් රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ගර්භාෂය සම්බන්ධ රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් ගර්භාෂය පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ ගර්භාෂය සම්බන්ධ මොනම රෝගයක් වුණත්, ස්ත්‍රියන්ගේ ගර්භාෂය සම්බන්ධ මොනම රෝගයක් වුණත්, තරුණයන්ගේ මොනම රෝගයක් වුණත් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වේවා. පියාණනි මම යාචනා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් උරහිස සම්බන්ධ රෝග, උරහිස්වල ඉලකටුවල පියාණනි අක්‍රියභාවය යේසුස් වහන්සේගේ නාමයෙන් නිවත් වේවා. පියාණන් වහන්සේ උරහිසේ ටිෂු ගිහිල්ලා ඉන්න රෝගීන්ගේ ටිෂු නැවත යේසුස් වහන්සේගේ නාමයෙන් මැවේවා. පියාණනි කොන්ද සම්බන්ධ රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි සුසුම් ආහාර කැඩිච්ච රෝගීන් සහ පියාණන් වහන්සේ කොන්ද සම්බන්ධ රෝගීන් මොනම රෝගයක් වුණත් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ස්වාමීන් වහන්සේ යාචනා කරන අත්වල පියාණන් වහන්සේ අසාමාන්‍ය හිරිවැටීම් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ දෑත් උස්සලා වැඩ කරන්න බැරුව ඉන්න රෝගීන්ගේ ස්වාමීන් වහන්සේ දෑත් උස්සලා වැඩ කරන්න ඔබගේ බලය ස්පර්ශ වේවා. පියාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ දෑත් සම්බන්ධ මොනම රෝගයක් වුණත් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ යාචනා කරනවා පියාණනි කොන්දේ ස්නායුවල කැල්සියම් බැඳිලා තිබෙන රෝගීන්ගේ කැල්සියම් යේසුස් වහන්සේගේ නාමයෙන් නතුරුදහන් වේවා. පියාණනි ඔබගේ බලය ස්පර්ශ වේවා. පියාණන් වහන්සේ උකුල්ලට සම්බන්ධ රෝග, උකුල්ලට කැඩිච්ච රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ යාචනා කරනවා මගේ පියාණන් වහන්සේ උකුල්ලට බද්ධ කරන්න සිටින රෝගීන්ගේ බද්ධ කරන්න නැතු උකුල්ලට යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ යාචනා කරනවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ, පියාණනි ඉනෙන් පල්ලෙහා මොනම රෝගයක් වුණත් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ඉනෙන් පල්ලෙහා පණ නැති රෝගීන්
පියාණනි දෙපා දෙකින් හිටගන්න බැරුව දෙපා දෙකින් ඇවිදින්න බැරුව ඉනෙන් පල්ලෙහා පණ නැතුව ඉන්න හැම රෝගියෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ඉනෙන් පල්ලෙහා පණ නැති විල්චෙයාර් වල ඉන්න සහ පියාණන් වහන්සේ විවිධ ආදායමකින් ඇවිදින රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. විල්චෙයාර් අතහැරලා වුන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ ධනිස් සම්බන්ධ රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි ධනිස්වල මැරබන් නැතුව තිබෙන රෝගීන් මැරබන් යේසුස් වහන්සේගේ නාමයෙන් මැවේවා. ටිෂු ධනිස්වල ටිෂු ගිහිල්ලා ඉන්න රෝගීන්ගේ ටිෂු යේසුස් වහන්සේගේ නාමයෙන් මැවේවා පියාණනි. ධනිස් කටු ගෙවිලා ඉන්න රෝගීන්ගේ ධනිස් කටු නැවත මැවේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආතරයිටිස් රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ කිහිලිකරු ආධාරයෙන් පියාණනි අත්වාරු ආධාරයෙන් ස්වාමිනී ඇවිදින රෝගීන්ගේ කිහිලිකරු අත්වාරු අතෑරලා යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඔවුන්ට දෙපා දෙකින් ඇවිදින්ට යේසුස් වහන්සේගේ නාමයෙන් සුවේ නිදහස් වේවා. ඔබගේ බලය ස්පර්ශ වේවා. පියාණනි ඔස්ටියෝපොරොසිස් කියනා වූ රෝගීන් ස්වාමිනී ඉලකට සම්බන්ධ රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ අසාමාන්‍ය ලෙස පියාණන් වහන්සේ නහරවල් ගැටගැයීම් රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ රක්තය රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් දෑත්වල රක්තය දෙපාවල රක්තය යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ දද කුෂ්ඨ රෝග යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ලේවල පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි ඇට මිදුළු වල පිළිකා යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණන් වහන්සේ ප්‍රෙෂර් රෝගීන් කොලෙස්ටරෝල් රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. දියවැඩියා රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. තලසීනියා වැනි රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ජීවිත කාලය දක්වා තලසීනියා වලට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තලසීනියා රෝග සම්පූර්ණම සුව වෙලා බෙහෙත් නතර කරන පිණිස ඔබගේ බලය ස්පර්ශ වේවා. සුවේ නිදහස් වේවා පියාණනි. ඔබ ක්‍රියා කර මැනව මගේ පියාණන් වහන්සේ යාචනා කරනවා මගේ ශුද්ධ දෙවියන් වහන්සේ. පියාණනි කෝමා රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණම සුව වේවා. පියාණනි ICU වල ඉන්න කෝමා රෝගීන් සහ එක්තැන් වෙලා ඉන්න නිවාසවල හෝ ස්වාමිනී රෝහල් ගත වෙලා ඉන්න කෝමා රෝගී එක්තැන් වෙලා ඉන්න හැම රෝගියෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වේවා. පියාණනි ඔවුන් එක්තැන් වෙලා ඉන්න තැන් වලින් නැගිටලා ඔවුන්ට ගමන් කරන්න ඔබගේ බලය ස්පර්ශ වේවා. සුවේ නිදහස් වේවා පියාණනි. මම යාචනා කරනවා යේසුස් වහන්සේගේ නාමෙන් පියාණන් වහන්සේ ඔබ ළඟට දුරට ක්‍රියා කරන්නා වූ ਸਰව වාසී ਸਰව බලධාරී දෙවියන් වහන්සේ ඔබ උස්තැන්වල ගැඹුරු තැන්වල වාසය කරන දෙවියන් වහන්සේ මේ යාචනාවට කොයි ස්ථානයක ඉඳලා කොයි ප්‍රදේශයක කොයි දේශයක ඉඳලා එක්සිත් වෙනවද දැන් ඔබගේ බලය ස්පර්ශ වේවා පියාණනි. පියාණනි මේ යාචනාව සමග ඔවුන් එක්සිත් වෙනවද පියාණනි ඔවුන්ගේ ව්‍යාපාර කඩාකප්පල් වෙලා ඉන්න හැම කෙනෙක්ගේම ව්‍යාපාර යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා. පියාණනි ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ගේම ඒ ආරම්භ කරන්න ඉන්න හැම ව්‍යාපාරයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් දියුණු වේවා. පියාණනි රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද යේසුස් වහන්සේගේ නාමයෙන් රැකියාවක් යේසුස් වහන්සේගේ නාමයෙන් ලැබේවා. පියාණනි රැකියා කරලා පියාණනි ශ්‍රී ලංකාවේ හෝ විදේශගත වෙලා රැකියා කරලා පියාණනි රැකියාවෙන් පියාණනි ලැබෙන්න ඕන පඩිය ලැබෙන්නේ නැතුව යමෙක් සිටිනවාද ඔවුන්ගේ වැටුප යේසුස් වහන්සේගේ නාමයෙන් ලැබේවා. පියාණනි විදේශගත වෙලා පියාණන් වහන්සේ වීසා ඉවර වෙලා ස්වාමිනී ශ්‍රී ලංකාවට පැමිණෙන්න බැරුව යමෙක් සිටිනවාද යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට වීසා යේසුස් වහන්සේගේ නාමයෙන් ලැබේවා. පියාණනි ස්වාමින් වහන්සේ
විදේශගත වෙලා රැකියාව බලාපොරොත්තුවෙන් යමෙක් සිටිනවාද යේසුස් වහන්සේගේ නාමෙන් රැකියාවක් ලැබේවා පියාණන් වහන්සේ. පියාණනි මම යාචනා කරනවා ස්වාමිනී ශ්‍රී ලංකාවේ හෝ පියාණනි විදේශගත වෙලා රැකියා කරන්න ගිහිල්ලා හෝ ස්වාමීන් වහන්සේ පියාණනි ණය වෙලා ශ්‍රී ලංකාවේ ගිහිල්ලා විදේශගත වෙලා රැකියා කරමින් ණය ගෙවන්න බලාපොරොත්තුවෙන් රැකියා කරන හැම කෙනෙක්ගේම ණය ප්‍රශ්න වලින් නිදහස් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණන් වහන්සේ යාචනා කරනවා පියාණන් වහන්සේ පියාණනි පෞල් ප්‍රශ්න පෞල් වෙන්ගිලා ඉන්න හැම පෞලක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් සමාදාන වේවා. පියාණනි පෞල් වල පියාණන් වහන්සේ පුරුෂයා භාර්යාව විවිධ අබ්බැහිවීම් වලට අබ්බැහි වෙලා ඉන්න අබ්බැහිවීම් වලින් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා. තමන්ගේ දූ දරුවන් අබ්බැහි වෙලා ඉන්න වහල්කම් වලින් අබ්බැහිවීම් වලින් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා. පියාණන් වහන්සේ ඉගෙන ගන්න දරුවන්ගේ ස්වාමීන් වහන්සේ අධ්‍යාපන කටයුතු ආශිර්වාද වේවා. ඉගෙන ගන්න දරුවන් දුරකථන වලට නොයෙකුත් දේවල් වලට අබ්බැහි වෙලා ඉන්නවාද ඒ අබ්බැහිකම් වලින් සහ වහල්කම් වලින් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා. පියාණනි මම යාචනා කරනවා යමෙක් පියාණන් වහන්සේ නිකුරුණේ බන්ධනාගාරගත වෙලා ස්වාමිනී සිටිනවාද සිරදඬුවම් ලබනවාද ඔවුන්ට යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස ලැබේවා පියාණන් වහන්සේ. පියාණනි යමෙක් ඡායාරූපය අතේ තියාගෙන ස්වාමිනී මේ යාචනාව සමග එක්සිත් වෙනවාද පියාණනි ඔවුන්ගේ යමෙක් බන්ධනාගාරගත වෙලා හෝ රෝහල් ගත වෙලා රෝගීන් සිටිනවාද යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් බන්ධනාගාරවලින් නිදහස් වෙලා රෝගීන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. පියාණනි මේ යාචනාව සමග මොන ප්‍රශ්නයක් නිසාද මොන ගැටලුවක් නිසාද මොන රෝගයක් වෙනුවෙන් පියාණනි මේ යාචනාව සමග එක්සිත් වෙනවද ස්වාමීන් වහන්සේ ඔබ පුදුම දෙයක් කරපෙන්නුව මැනව පියාණන් වහන්සේ. යේසුස් වහන්සේගේ නාමයෙන්ම යාචනා කරනවා ස්වාමිනී යමෙක් තමන්ගේ පියාණන් වහන්සේ අලෙවි කරගන්න ඉඩමක් වෙනවාද ඒ ඉඩම අලෙවි කරගන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවාද ඔවුන්ට ඒක අලෙවි කරගන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා. යමෙක් ඉඩමක් ගන්න නිවසක් ගන්න බලාපොරොත්තුවෙන් සිටිනවාද යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ආශිර්වාද වේවා. යමෙක් වහනයක් ගන්න බලාපොරොත්තුවෙන් සිටිනවාද යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා. තමාගේ දුව හෝ පුතා හෝ විවාහ කිරීමට සහ තමුන් විවාහ වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවෙන් සිටින හැම කෙනෙක්ගේම විවාහ ජීවිත යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා. පියාණන් වහන්සේ විවාහ වෙලා වසර ගණන් දරුව බලාපොරොත්තුවෙන් සිටින පුරුෂයන්ට සහ ස්ත්‍රියන්ට දරුපාලේ ආශිර්වාදේ යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා. ඒ ගර්භාෂවල තිබෙන සියලු ශාප වලින් නිදහස් වෙලා දරුපාලේ ආශිර්වාදේ යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා. පියාණන් වහන්සේ යාචනා කරනවා වගේ සුද්ධ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේ වසර ගණනක් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටින යමෙක් ඇද්ද ඔවුන්ට විවාහ වෙන්න බැරුව ස්වාමිනී ඔවුන් පියාණනි විවාහ යෝජනා ඇවිල්ලා විවාහ වෙන්න බැරුව ස්වාමිනී සිටින හැම කෙනෙක්ගෙම ඒ පරම්පරාවල් වලින් ලෝබඳින විවාහ නොවීමේ ශාප යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වේවා. පියාණනි ඔබ ක්‍රියා කර මැනව මගේ පියාණන් වහන්සේ පියාණනි විවිධ ලිංගික පාප වලට වෛශාකම් වලට අබ්බැහි කරලා ඉන්න අබ්බැහිවීමේ ආත්ම වලින් යේසුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ම නිදහස් වේවා පියාණනි. ස්වාමීන් වහන්සේ මම යාචනා කරනවා පියාණන් වහන්සේ මේ හැම යාචනාවකට ඔබ වහන්සේ උත්තර දුන මැනව මගේ සුද්ධ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මහත් වූ අමාරු පුදුම දෙයක් ඔබ කරපෙන්නුව මැනව මගේ පියාණන් වහන්සේ යාචනා කරනවා මගේ සුද්ධ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේ ඉඩන් ආරවුල් පියාණන් වහන්සේ විවිධ ආරවුල් සම්බන්ධයෙන් පියාණන් වහන්සේ මේ යාචනාව සමග එක්සිත් වෙනවද යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා.
පියාණනි මම යාච්ඡා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් මොනම ප්‍රශ්නයක් වෙනුවෙන් මොනම ගැටලුවක් වෙනුවෙන් මොනම රෝගයක් වෙනුවෙන් මොනම දෙයක් වෙනුවෙන් බලාපොරොත්තුවෙන් පියාණනි මේ යාච්ඡාවට ඇහුම්කන් දෙනවද යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා යමෙක් පියාණන් වහන්සේ යක්ෂාත්මකින් පියාණන් වහන්සේ බන්ධනය වෙලා ඉන්නවද යක්ෂාත්ම වලින් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා බන්ධන වලින් යමෙක් සිටිනවද ඔවුන්ගේ භූමියවල බන්ධන නිවස්වල බන්ධන වලින් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ගේ ශරීර වලින් බන්ධන නිවස් වලින් භූමිය වලින් යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වේවා පියාණන් වහන්සේ යාච්ඡා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් මේ හැම කෙනෙක්වම ආශිර්වාද කර මැනව පියාණනි මේ හැම යාච්ඡාවකටම මේ හැම වචනකටම වහන්සේ උත්තර දීලා මහත් වූ අමාරු පුදුම දෙයක් කරපෙන්නුව මැනව පියාණන් වහන්සේ මේ යාච්ඡාව සමග එක්සිත් වුණා වූ මේ යාච්ඡාවට කොයි වෙලේද අහුම්කන් දෙන්නේ හැම කෙනෙක්ටම ඔබ වහන්සේ ආශිර්වාද කර මැනව දැන් ඔබගේ දාතර බාර කරනවා කැප කරනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමේන් හොඳයි ඔබට මේ යාච්ඡාවෙන් ආශිර්වාදයක් ලැබුණාද ඔබට හාස්කමක් වුණාද ඔබට අපි සමග ඔබගේ සාක්ෂිය බෙදා ගන්න පුළුවන් ඒ වගේම ඔබට විශේෂ යාච්ඡා ඔබගේ පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔබගේ යම් ණය ප්‍රශ්නයක් යම් ගැටලුවක් වෙන්න පුළුවන් කාටවත් කියා ගන්න බැරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔබට වෙනුවෙන් මදහත්කාරකමින් යාච්ඡා ඉල්ලීමක් ඉල්ල ගන්න හෝ නැත්නම් ඔබගේ ප්‍රශ්නට උත්තරයක් ලබා ගන්න යම් දැනුමුතුකමක් ලබා ගන්න උපදෙසක් ලබා ගන්න ඔබට අපිට දුරකථන මාර්ගයෙන් අපිට කතා කරන්න පුළුවන් ඔබ වෙනුවෙන් අපි 24ම ඔබගේ නිවසට හෝ ඔබගේ ඔබට දුරකථනයෙන් හෝ සේවය කරන්න අපි 24ම අපි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුල කැපවී සිටිනවා එනිසා ඔබට අපිට WhatsApp මාර්ගයෙන් දුරකථන මාර්ගයෙන් අපි අමතන්න පුළුවන් මගේ දුරකථන අංකය 077 51 52 205 077 51 52 205 මගේ අනිත් දුරකථන අංකය 075 20 91 082 075 20 91 082 මම පාස් චතුරංග ඔබට WhatsApp මාර්ගයෙන් දුරකථන මාර්ගයෙන් ඔබට කතා කරන්න පුළුවන් නැත්නම් ඔබට දුරකථන අමතුමක් ගන්න විදියක් නැත්නම් ඔබට කෙටි පණිවිඩයක් ගන්න පුළුවන් නැත්නම් WhatsApp එකේ ඔබට voice message එකක් තියන්න පුළුවන් නැත්නම් miss call එකක් තියන්න පුළුවන් මම නැවත ඔබට ඔබ අමතනවා ඔබට අවශ්‍ය ඔබගේ අවශ්‍ය දෙයට ඔබට විසඳුම ලබා දෙන්න පුළුවන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුල ඔබ හොඳයි ඔබ හැම දිනාටම යේසුස් වහන්සේ ආශිර්වාද කරන සේක්වා ඔබට සුබ දවසක් වේවා